අදින් වසර දහස් ගණනකට පෙර ලෝකේම තාක්ෂණය අතින් අකුරු කරද්දී අපේ හෙළ ඉංජිනේරුවන් මහා සාගරයේ වැනි වැව් නිර්මාණය කළා. ඒත් ඔබ කවදා හරි හිතුවද මේ තරම් විශාල ජල කඳක් පාලනය කරලා වැව් බැම්ම කැඩෙන්න නොදී කුඹුරු වලට ජලය මුදා හරියේ කොහොමද කියලා? අන්නේ මහා ප්‍රහේලිකාවට විසඳුම තමයි බිසකොටුව. අද අපි යන්නේ අපේ වාරි තාක්ෂණයේ මේ අසිරිමත් නිර්මාණය ගැන හොයලා බලන්න. සරලවම කිව්වොත් බිසකොටුව කියන්නේ වැවක ජලය පිටතට මුදා හැරීමේදී ජලයේ පීඩනය පාලනය කරන තාක්ෂණික මධ්‍යස්ථානයටයි. වැව ඇතුලේ තියෙන අධික ජල පීඩනය කෙලින්ව සොරවුවට ආවනම් වැව් බැම්ම සීදී ගින් විනාශ වෙන්න තිබුණා. වැවින් යන ජලය මුලින්ම එකතු වෙන්නේ මේ බිසකොටුවට. එතනදී ජලයේ වේගය සහ පීඩනය අඩු කරනවා. ඉන්පසු ඊටාම ආරක්ෂිතව සොරවුව හරහා ඇල මාර්ගවලට ජලය මුදා හැරිනවා. මේක තේරුම් ගන්න මම සරල උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න ඊටාම වේගයෙන් වතුර එන බටයක හෝස් එකේ කෙළවර ඔබේ අතින් තද කරගෙන ඉන්නවා කියලා. එතකොට බටේ ඇතුලේ විශාල පීඩනයක් ඇතිවෙනවා නේද? එක පාරටම අත ඇරියොත් වතුර පාර විසි වෙන්නේ පාලනයක් නැතුවයි. ඒ වගේම ඒ පීඩනය නිසා බටේ පිපිරෙන්නත් පුරුවන්. වැවකත් වෙන්නේ ඕකයි. අඩි 40ක් 50ක් ගැඹුරු වැවක පතුලේ තියෙන වතුරවල පීඩනය දරා ගන්න බැරි තරම් වැඩි. බිසෝකොටුවක් නැතුව කෙලින්ම සොරවුව ඇරියොත් ඒ එන ජල පීඩනයට වැව් බැම්ම ඇතුලෙන් සේදී ගිහින් මුළු වැවම කැඩී යන්න පුළුවන්. අපේ ඉංජිනේරුව කලේ වැව ඇතුලේ තවත් කුඩා ලිඳක් වගේ කොටුවක් හැදුවා. වැවේ වතුර මුලින්ම එන්නේ මේ කොටුවට. එතනදී වතුරේ වේගය බිඳෙනවා, පීඩනය අඩු වෙනවා. ඉන්පස්සේ හරියට කරාමයකින් වතුර ගන්නවා වගේ ඊටාම මෘදු ලෙස ආරක්ෂිතව කුඹුරු වලට වතුර මුදා හරිනවා. මේක හරියට මහා සාගරයක් වැනි ජල කඳක් මෙල්ල කරන වේගපාලකයක් වගේයි. මේක නූතන ඉංජිනේරු විද්‍යාවේ හඳුන්වන වැල්ව් පිට් එකකට සමානයි. හැබැයි මේක අපේ අය හැදුවේ මීට අවුරුදු 2000කට කලින්. මේ නම හැදුණු හැටි ගැන ජනප්‍රවාද කිහිපයක්ම තියෙනවා. එක මතයක් තමයි බිසෝ කියන්නේ බිස්ස වගේ කොටුවක් කියන එක. ඒ කියන්නේ ධාන්‍ය ගබඩා කරන බිස්සක් වගේ ගල් පෝරු වලින් ආවරණය වුණු කොටුවක් නිසායි මේ නම ලැබුණේ කියලා. තවත් මතයක් තියෙනවා රජ බිසෝවරුන් මෙහි ජල ස්නානය කළ නිසා මේ නම ලැබුණු බව. කොහොම වුණත් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වුණු හෙන්රි පාක පවා පවසා තිබෙන්නේ බිසෝ කොටුව යනු සිංහල වාරි ඉංජිනේරුවාගේ විශිෂ්ටතම නිපැයීම බවයි. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කිව්වේ මේ වගේ මහා තාක්ෂණික ශක්තියක් අපේ උරුමේ තිබුණු නිසායි. අපේ අතීතයේ මේ වගේ අභිමානවත් නිර්මාණ ගැන අපි දැනගෙන ඉන්න එක වටිනවා.